Good morning. මම දැන් තමයි නැගිට්ටේ. නැගිටලා මොනිටර් එක හොදලා අදස් කරා. අද මේ ලොග් එකකින් මම පෙන්නන්න යන්නේ. අද මම මොනවද කරන වැඩ. ගොඩක් අය මගෙන් රික්වෙස්ට් කරලා තිබ්බා. අක්කි ස්කින් කෙයාර් ලොග් එකක් ගේන්නකෝ. අක්කි දවසේ කරන වැඩ පෙන්නන්නකෝ එහෙම කියලා තිබ්බා. ඉතින් අද බලමු මම අද මට වැඩක් නැහැ. පොඩ්ඩක් හවසට එළියට යන්න තියෙන මීටින් එකකට එච්චර තමයි. ඉතින් අපි බලමු අද දවසේ මම මොනවද කරන වැඩ. මං ඒ කියන්නේ සාමාන්‍යයෙන් වැඩ ෂූට්ස් මොකුත් නැති දවසට මගේ දවස් සාමාන්‍යයෙන් මේ විදිහට තමයි ගෙවෙන්නේ. උපමාලංක නැති වූ දවසක් මාට මෙලෙසින් හැඟුණා. උපමගේ ජීවිතයේ හමු එක නවතනක් පමණයි. තවත් විටක මට සිතුනා මෙසේ ඒදැන් ඔබ මගේ ජීවිතයයි. නැගිට ගමන් කරන්නේ මං කොහොමත් කලජන් එක බොන එක. ඔයගලන්ටත් කලජන් එකේ ඩීටේල්ස් මොන හරි ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න මම ඔයගලන්ට කියන්නම්. මේක ඇවිල්ලා කොරියන් ප්‍රොඩක්ට් එකක්. මම කලින් ජපාන්, තායි, ලංකාවේ වගේ කොලජන් කීපයක්ම යූස් කරලා තියෙනවා. නමුත් ඒවත් හොඳයි. ඒකට වඩා මට මේ කොලජන් එක හොඳයි කියලා හිතෙනවා. මට හිතෙන දේ. මොකද මට රිසල්ට්ස් සෑහෙන තියෙනවා. මම මේක හොඳ කොච්චරක්ද කියනවනම් මම මේ කොලජන් එක ස්ටක් කරන් තියන්නේ. මගේ ලක් එකේ මම පෙන්නන්නම් ඔයගලන්ට. එහෙනම් උදේ පාන්දර මගේ කොලජන් එක බොන්න එන්න මගෙත් එක්ක. එක රෑනින් එන්නේ මී ඔබ සොයායෙන් යායෙන් සොයන්නේ මී ඔබ ගායෙන් දිනයෙන් ලංවෙමී මගේ ලොව කරා ආතරී කියන්න ඇයි check 1. මට දැන් වීඩියෝ කරන්න මයික් එකක් තියෙනවා. මයික් එකක් කරන්න කලින් මම කිව්වා මම මොන හොඳට වොෂ් කරලා ඉන්නේ. ටෝන කරා. ටෝන එක මම පෙන්නන්නම්. මේක තමයි මගේ ටෝන එක. විව්‍යා. මේක ලංකාව එකක්. ඊට පස්සේ මම දැන් ජිම් එකට යන හින්දා මම ලොකුවට මොකුත් ස්කින් කෙයාර් කරන්නේ නැහැ. but මගේ මේන් ප්‍රොඩක්ට්ස් මෙන්න මේක මම රැට යූස් කරනවා මේක මේ beauty of Joseon එකේ deep glow serum එක මේකෙම මේක ඔයගලන්ට මේ දෙක තමයි මම යූස් කරන්නේ. මේක සාමාන්‍යයෙන් මම උදේට දවල්ට යූස් කරනවා. මේක සාමාන්‍යයෙන් රාට මම යූස් කරනවා. යූස් කරන්න මෙහෙම ඩ්‍රොප් එකක් අරගෙන හොඳට ගාලා චුට්ටක් මම ළමයි ජිම් එකට යන්න ඕනේ දැන්. එහෙනම් මම ටක් ගාලා කරන්න මේක ටිකක් ඇබ්සෝබ් කරගන්නවා. ඊට පස්සේ මේක ගන්න Beauty of Joseon එකේම sunscreen එක. මේකේ sunscreen එක ආයි මේක ගාලා මම moisturizer මොකුත් ගන්න නැහැ. මේකේ ඔක්කොම include වෙනවා. මම යූස් කරලා තියෙන්නේ මේක දැන් ගොඩාක්. හොඳට sunscreen ටිකක් ගන්න ඕනේ. අරගෙන ඒක තමයි මම apply කරන්නේ. මම sunscreen එක හොඳට මූණටම apply කරනවා. මූණට බෙල්ලට ඔක්කොටම මම apply කරනවා.
ඊට පස්සේ lip balm කියන මම යූස් කරන්නේ මේ Vaseline එක තමයි. ඔච්චරයි. මේකප් කියලා ඉතින් පුළුවන් තරම් අඩු කරලා තියෙන්නේ. දැන් මම ජිම් එකට යන්න ඕනේ. අනිත් එක ඔයගලන්ට මේ ප්‍රොඩක්ට්ස් ගන්න ඕනේ නම් Beauty of Johnson එකේ ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් ගන්න. මොකද ෆේක් ප්‍රොඩක්ට්ස් තියෙනවා. මමත් අහුවෙලා හිටියා. කාරියන් වලින්ම ගෙන්නන තැනක් තියෙනවා. මම ගන්න එතනින්. ඔයගලන්ට ඕන කමෙන්ට් කරන්න. මම ඒකේ විස්තරත් ඔයගලන්ට ෂෙයා කරන්න. එහෙනම් මගෙත් එක්ක ජිම් එකට යන්න. අයියෝ ළමයි මට තරහ ගිහිල්ලා ඉන්නේ. පළවෙනි හේතුව මගේ හෙඩ්සෙට් එක අපේ මල්ලි අරන් ගිහිල්ලා. එයා ගන්න හින්දා මම කායිකෙමයි තියලා තින්නේ. එයා කායිකෙනුත් අරන් ගිහිල්ලා මම කායිකෙම බැන්නා. අනිත් එක සොක්ස් දෙකකින් එක සොක්ස් එකයි මම ගෙනල්ලා තියෙන්නේ. අංකල් කෙනෙකුත් බලන් ඉන්නවා. ඔව්වනේ. මාර වැඩක් වෙන්නේ. කමක් නැහැ. එක සොක්ස් එකක් දාගෙන යන් ජිම් එකට. හරිම චාටර්. හයෝ. කමක් නැහැ. ජීවිතේ ප්‍රශ්න එන විදිහට අපි මුණ දෙන්න ඕනේ කියලා තමයි මම ඉගෙනගෙන තියෙන්නේ. හෙඩ්සෙට් නැති වුණත් සොක්ස් නැති වුණත් මෙහෙ වහිනවා වැස්ස තෙමෙ හරි ජිම් යන්න ඕනේ. මොටිවේෂන් සොක්ස් එකක් නැහැ තමයි. ජිම් එක ඇතුළට ගෙන හම්බෙමු. අපි දැන් ජිම් එකට යනවා. අද දවස බාධා ගොඩයි. ලාග් එකක් ලාග් එක මෙයා තමයි මගේ ට්‍රේනර්. නෑ ලාග් එකක් තියෙනවා. ජිම් ගිහිල්ලා ආපු ගමන් කරේ කොණ්ඩේ ගලව ගත්ත එක. හරිම අමාරුයි. මාව රත්තු වෙලා ගණන් ගන්න එපා. දැන් අපි යන් මුලින්ම කායකට පෙට්‍රල් ටිකක් ගහලා කායක අපි වොෂ් එකෙනුත් දාලා shopping යන්න. එක රැනින් එන්නේ මී ඔබ සොයායෙන් සොයන්නේ මී ලෝපුරායෙන් දිනයෙන් ලංවෙමී මගේ ලොව කරා. අයියෝ මගේ හාන්සි සෙනත් පෙට්‍රල් ගහුවා.
ජිම් ගිහිල්ලා ගෙදර ආපු ගමන් වොෂ් එකක් දාගෙන අනිත් පැත්තට මම ගියා සලෝන් නතාලියා එකට. ඇත්තට මම ඒකට ගියේ කොලජන් ට්‍රීට්මන්ට් එකක් කරන්න මගේ hair එකට. ඉතින් ට්‍රීට්මන්ට් එක කර ඉන්නකොට මට පොඩක් ඇඟපත රිදෙන්න ගත්තා. ඒ නිසා මම ගියා ස්පා සලෝන් එකට. ස්පා සලෝන් එකේ මසාජින් ට්‍රීට්මන්ට් එකකට තමයි මම ගියේ. මේ වෙනකොට නම් මට හොඳටම ලෙඩ කියන වුණා. මං හිතේ මගේ ඇඟපත රිදෙන්නේ මං ජිම් ගියපු හින්දා. ඒකයි මං ඇත්තටම මසාජ් ට්‍රීට්මන්ට් එකකට ආවේ. හැබැයි මට එහෙම වෙලා තියෙන්නේ මට උණ ගන්න හින්දා. හතට වගේ මම මීටින් එකත් කැන්සල් කරා. මොකද මගේ ඇඟට හරි නැති නිසා. ඊට පස්සේ මං ගියා මමා ලුයිස් එකට මොන හරි ටිකක් කන්න. මොන ලෙඩේ හැදුනත් අපි කෑම කාලා ෆිට් එකේ ඉන්න ඕනේ. ඒ නිසා ඒ වැඩේ කරන්න ගියා ඔක්කොම වැඩ පැත්තකින් තියලා. ඔන්න ඔහොම තමයි මගේ දවස ගෙවුනේ. මේ වෙනකොට මෙහෙට හොඳටම වැස්ස. ඊට පස්සේ මං ගෙදර ගියා කාලා. ගෙදර ගියාට පස්සේ මට හොඳටම අමාරු වුණා. පාන්දර 2ට විතර මං නැවතුනේ හොස්පිටල් එකේ. ඊළඟ ලෝකෙකින් හම්බෙමු. බයි.